2025 LPL තරගාවලිය ජූලි 25 සිට අගෝස්තු 25 දක්වා මාසයක් නුවර පල්ලේකැලේ කොළඹ RPM16 යන ක්‍රීඩාංගණවල පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා. ඉතින් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට තිබුණත් මේ වන විටත් හිමිකරුවන්ගේ යම් ගැටලු හේතුවෙන් කණ්ඩායම් 2ක් 2025 LPL තරගාවලියෙන් දැනටමත් ඉවත් වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව අලුතින් කණ්ඩායම් 2ක් LPL තරගාවලිය සඳහා ආදේශ කර ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව ඉන්දියාවේ කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායමේ හිමිකාරත්වය දරන ශාරුක් ඛාන් විසින් කැන්ඩි නයිට් රයිඩර් ලෙස එක් කණ්ඩායමක් මෙවර 2025 LPL තරගාවලිය සඳහා ඉදිරිපත් කරන බව ඔහු දන්වා සිටිනවා. ඒ අනුව කැන්ඩි නයිට් රයිඩර් නමින් තවත් කණ්ඩායමක් මෙවර LPL තරගාවලියේ කණ්ඩායම් 5ක් විදිහට එකතු වීමට නියමිතයි. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.